තමයි ඒකට ගෙනන් දීලා ඒකයි වනේ හරි. ඒකට ඒවම දැන් ඒකට බෙහෙන් ආනයනේ කරන්නේ. බත් කන්නේ. මාර කේස් එක බත් කන්නේ මල්ලේ. ඔය සාලියෝ ගෙනන් දීලා. නේ ඔක දාගන්න. මොකද බෙල්ට් කරේ. ඔව්. මල්ලි කියනවා යනවා ඔය. එයි අද උදේ අපි ඔක්කොම ඉතින් යනවා මල්ලි වැහැරවන්න. ඒකට මල්ලි එකගෙන බත් කන්න මාත් එක්ක ඉන්නේ. දැන් එහෙම එන්නේ. කොහෙන් ගලවලා දෙන්න. මේක දෙන්නකෝ. හැලයි ඇරලා තියන්නේ. මම මේ ගිෆ්ට් පෙට්ටි කාර්යය. ඔව් දැන් නේද? මේ මම ආස මේ වගේ. අපිට අර මේ මෙතනින් දාලා නෝර පාට ඉතින් මිනිස්සු පණිද්දී අර යනවා අර බොණ්ඩ ඇන්ටිත් බීලා දෙන්න මට ටිකක් මාගේ මේ ටිකක් ගන්න. හැලෙයි බොන්න. ඇයි බරයි වගේද? ඔය කිව්වේ නැද්ද? ඇන්ටි බීලා දෙන්න. මම මේක එකකට කියලා දිගා අපි. මේකට පුට්ටක් දාන්නකෝ. එතකොට මේ හැලෙනවා. මේකෙන් නවත්තද්දි බොන්න. හිමීට. මේ මැස්සට ඉඳලා මේකස්. ඉත දෙනවා ඔක්කොට. මිනිස්සු පයින්වට මෙතනින් වැටක් ගන්නවා. මෙතනද? ඔව්නේ ඉස්සර තිබ්බේ නෑනේ. මත අයියා ගෙදර ඇති ජෙලියක්. ඉරිදම් මාළිකට වැඩි. ආන්නෙකට. මොනවාද? පුට්ටක් හැලිනවා. ඒ අනුරාධපුරේ පැත්තේ හරියා ගොඩ තියෙන සයිකල් නේද? මේ පැත්තේ 1යි 2යි දකින්න තියෙන්නේ. ෆුඩ් සයිකල්. ඒ බාස් කෙනෙක් වැඩට යන
චුද්දක් දාට ගොඩක් යව්වනේ අර චූටි දුවක් කළාට නම් 35000ක විතර තියෙන්නේ 35ක 40. තෝසි දැන් හත්තිම ඇයි ගොඩාක් දැම්මනේ අර මේව පැකට් එහෙම මොනවාද මොනේ දේවා ඒව දැම්මා ඊට පස්සේ ඔරියෝ ඊට පස්සේ මොනවාද කැඩ්බරි දැම්මා ටෝල්බරි ඒව දැම්මා ඊට පස්සේ අනිත් ඒවා වෙනුත් ගොඩාක් දැම්මා චුටි චුටි චොක්ලට් කිට් කැට් පැකට් එකක්ම දැම්මා ඔව් එතන එන ගොඩක් කව පොඩි උන් දැකලවත් නැහැ නේ දුවේ ඒ විලාගේ කමන්නේ පොඩි අයට නම් කමන්නේ ලොකු මිනිස්සුන් වගේ නෑනේ පොඩි ළමයි නැත්තම් චූද්දුවක් අපිට කරපු වැඩේට නම් දෙන්න වටින්නේ නෑ ඒ වුණාට ඉතින් පළවෙනි පාරට ඔහම ගෙනත් දෙනවා ආයෙ ගෙනත් දෙන්නේ අපි මේ දා අඬ පාරේ ඉඳලා මේ එයාගේ පොලිය මේව වෙනවා කියලා දුන්නේ නෑනේ අපිට පොලිය වගේ තුන් ගුණයක් ඇති ඔතන චොක්ලට් වල මිල නේද බබා කවුරුව සතේකින් උදව්වක් සතේකින්වත් උදව් කරේ නෑ ආයෙ නම් ඇත්තමයි ගේන්න හොඳනේ ගේන්න ආයෙ ගෙදරට විතරයි කියන්නේ ගෙදරට ගේන්නේ අපිට චොක්ලට් ඕනේ ගෙදරටත් ආයෙ ගේන්න ඕනේ නට්ස් වගේ ඒවා බබා ඔව් අනේ චොක්ලට් මල්ලිට චොක්ලට් ගේන්න ඕනේ අනේ පව් මල්ලි මේ කැමතිත් නෑ දෙනවට මල්ලිට අර ෆින්ගර්ස් ගේන්න ඕනේ පපඩම් කීකි ඒක කාටවත් දෙන්න එපා කිව්වා මට ඉනක් ගියා අර ඒව ඕනේ නෑ දෙන්න කිව්වා ඒව බරත් නෑ අපිට අර ඉඩ නෑනේ නේ බබා නැත්තම් ගේන්න තිබ්බා තව ඒ කප් අයින් කළා මේ ඒවට දාගන්න ඇන්ටි ඔය ඇට ಜಾති ආ ඔය කජුවනම්මන ඒවට දා ඒ වගේ අර හුලම් වදින්න නැහැනේ ඒවට දාලා ස්ටොක් කරගන්න නැන්දම්මලාට තමයි ටිකක් අඩුවෙන් දුන්නේ එයාලට තමයි දෙන්න තිබ්බේ උනාට කමන්න ඉතින් එයාලගේ දරුවෝ රට ඉන්නවනේ එයාලත් එවයිනේ ඒවා ඔය සුරුලා ස්වර කන්නේ එයාල කවද ඉදන්නේ හැබැයි ඉසුරු ආවත් මේ මොන හරි එවයි ඒගොල්ලෝ මොන හරි එවනවනේ බලන්න මට ඕවනේ ටෝපු හැටි ඉඳකින් බල ඒක හරවපු හැටි ෂෙලියක්කගේ අම්මා කියනවලු පුතේ රබුට එහෙත් රබුටන් ඉවර වෙගෙන එනවලු මෙහෙ වගේ දැන් මේ එන දවසේදී තියෙයිද දන්නේ නැහනේ අම්මා කියනවලු එන දවසේ වෙද්දි තියෙයිද දන්නේ නැහැ පුතේ මේ මං කඩෙන් හරි අරගෙන එන්නම් කිව්වලු පව්වනේ ෂෙලියක් ආසනේ අපේ නම් තර අමුව හරි ඉදේ නේ ඇන්ටි මම මෙයාට කිව්වේ දැන් මේ යන්න කියන දවසක හරි අපි යමු මොකද රස්සාවනේ වටින්නේ ඊට පස්සේ මේ ගිහිල්ලා අර අසයින්මන්ට් අනම්මනම් කරගන්න ඒවට ඒව ටික කරගන්න හරි නිවාඩුව මේවා කරගෙන තව දැන් මෙයාට තියෙනවා ගොඩක් නිවාඩු ඒවාරේ අසයින්මන්ට් කරන්න ගත්තනම් හරි නේද බබා ඉල්ලන්න සතියෙන් සතිය ඇයි අපෝ මං සතියක් ගන්නවා මේ සතිය ගන්නවා එමෙම විභාග වාට අසයින්මන්ට් මනේ තියෙන අසයින්මන්ට් එකක් දෙන්න තියෙන කලින් සතිය ගන්න බබා මොන මගුලක් කරලා අයින් කරනවද නෑ මෙයාට තියෙන නිවාඩු දෙන්න එපා ඇන්ටි දැන් මෙයාලා මේ එක දිගටනේ ගන්න එපා නෑ කියන්නේ එහෙම නිවාඩු ගන්න නැත්නම් කම්පැනියෙන් ඒ නිවාඩු ගන්නට ගෙවන්න ඕනේ සල්ලි මේ දැන් අර ගිය පාර අපරාධ 15ක් නිකන් කැපුණා එයා ඉතුරු වෙලා තියෙන ඇනුවල් ලීව් වලට දවසක පඩිය ගාන ගෙවන්න ඕනේ එයාලා ඔයාගේ දැන් 45න් 14යි නියන්නේ ඒ කියන්නේ 15යි කියන්නේ 30ම් ඉතුරු චිච්චි ගාන ගන්නේ එයා දැන් ලොකු බල්ලෙක් අම්මා එයාට සෙල්ලම් එයාට මස් කට්ටක් ගත්තා අපි අර මෙහෙම දිග එක අර අරන් දුවන්න එක ඒකක් ගත්තා කප් එක වගේ දැන් අර මේ ඩොග් ෆුඩ් ගත්ත මංචි වර්ග 3කින් ගත්තා අර දරලී වගේ එක වර්ග රසවල් 3කින් ගත්තා ඕ තමයි කන්න ආස අය යෝගට් කන්නාසේ සුපෝෂෙක්කුත් ගත්තා හදලා දෙයි මේගොල්ලෝ
ෆ්‍රෙෂ් මිල්ක් ගත්තා. ඇති. අර මේ හවසට මල්ලි එක්කම ගිහිල්ලා ડોක්ටර් ගාවින් බෙහෙත් ටික විදලා අර චොකලට් එක අරගන්න ඕන. මේක දැන් අවුරුද්දකින්නේ මේ මොකද අර කිනිතුල්ලෝ ආවොත් කන ඇතුලේ අර මේ මැරෙනවා ටික් ෆීවර් හැදිලා. ඒ හින්දා මේ සමහරු නම් කියනවා මේ චොකලට් එක වකුගඩු වලට එන්න හොඳ නැහැ කියලා. එහෙම කියලා ඉතින් ටික් ෆීවර් හැදුනොත් ඊට හපන්නේ නේද බබා? අර උදාරයාගේ බල්ලන්ට බෙහෙත් ඉදලත් නැහැ. උන්ට හරියට මේ ඔව් ටික් ෆීවර් වලින් මැරිලා. උන් බල්ලෝ හදන හදන හරියට හදපල්ලකෝ. ආදරේ නම් තියනවා ලකුවට. ආදරේ තිබ්බට මෙලෝරහක් දන්නේ. කන ඔක්කොම දේ දෙනවා. ඒකනේ එන්න. බිස්කට් ඒවා මේවා බබා මේ හරි පරිස්සමෙන් ඈ ඔන්න මේ මිනිස්සේ පාර පයින්නවා. බලහන්කො මේ මිනිහා පාර පයින්න තැන. මේ ඔහොම පාර පැන්නොත් ඩුබායි වල දිරම් 2000ක් විතර ගහනවා. ඩඩ. යාදියෙත් ජයලාල් මල්ලි අපි දාහනේ අරයි යද්දි අර ඔයගේ කාරිකක හැප්පුණා නැත්නම් මේ හරියට මේවා වෙන මොකද දන්නවද? මේ හරිය අර මුස්ලිම් අයනේ ඉන්නේ. උන්ට ඕන විදියට වාහන පදින්නේ. ඊට පස්සේ මෙයා ජයලාල් ඒ මානු කොල්ලෙකුයි අම්ම ගෑණිකුයි ඉති අම්මගෙන ආ ඉල්ලුවා රුපියල් 10000ක් කොහෙද විදුව කරනවා.
කම්පැනි මූවර්ස්ලා කියලා ලොරි වල සම්පූර්ණයෙන් හැබැයි වහලා තියෙන ලොරිය පේන්නේ නැහැ එළියට බඩු හැම. අපි ගෙදරින් වෙන ගෙදරකට යනවනම් එයාලට අපි කිව්වම එයාලා ඇවිල්ලා ඔක්කොම බඩු ටික ලොරියට පටවලා මේ ගෙදර ඒවා ඒ කියන්නේ අපි මොකුත් ගලවන්න කරන්න ඕනේ එයාලම ඇවිල්ලා බිත්ති වල තියෙන දේවල් ඒවම ඔක්කොම මේවා කරලා අහුරලා මේ එයාලා අහුරන මෙතඩ් එකකුත් තියනවලු හොඳට පිළිවෙලට ලොරිය අහුරගෙන අපි යන තැනට ගිහිල්ලා ඒ ගෙදරත් ඒක ටික අහුරලා එයාලා එහෙම කරදරයක් නැහැ. කිසිම කරදරයක් නැහැලු මූවර්ස්ලා කියන්නේ හැම තැනම හැමදාම මාස 31 වෙනිදා වෙද්දි බිල්ඩින් ඉස්සරහා ඒ ලොරි 10ක් විතර ඒව තියෙනවා මූවර්ස් ඉර නේද අපන්නේ බෝ ඉස්සරහා ඇති ඈ ඔතන වංගුවේ ඉන්න වෙලාවට එහෙ සෑහෙන ලේසි කරලා තියෙන මිනිසුන්ට ජීවත් වෙන එක ඒ කියන්නේ අර අමතර ප්‍රෙෂර් එකක් කිසිම දෙයකින් එන්නේ නැති විදියට දැන් හිතන්නකෝ පොල් උනත් අපි කිව්වේ පොල් ගාපුවා තියෙනවා පොල් කිරි හදපුවා තියෙනවා පොල් ගෙඩි පිටිනුත් තියෙනවා ගන්න අයට ලෙල්ල ඇරපුවා ඊට පස්සේ අපිට කැමති විදියට ඒක පාවිච්චි කර හැකි ඊට පස්සේ පාරවල් වල ගියත් ඒ කියන්නේ දැන් පාලමක් කියන්නකෝ දෙපැත්ත යා කරන පාලමක් නම් මේ පැත්තෙන් උඩට යන්න ලිෆ්ට් එකක් තියෙනවා අර පැත්තෙන් පහළට බහින්න ලිෆ්ට් එකක් තියෙනවා මැද ටික විතරයි පොඩ්ඩක් යන්න තියෙන්නේ ඒවත් AC කරලා තියෙනවා අර එහෙම ඉතින් මිනිස්සුන්ට හරියට ජීවිතේ ලේසි කරලා තියෙනවා ඒකට වැඩක් කරගන්න පුළුවන් නේද? ඔව් ඒ කියන්නේ වෙලාව ඉතුරුයි අනිත් එක පයින් යන මිනිස්සුන්ට එහෙම මේ අපහසුවක් දැනෙන්නේ නැහනේ ඒවා AC කරලා මේ ලිෆ්ට් දාලා අර දැන් මේ සමහර මෙට්‍රෝ ස්ටේෂන් වල එහෙම දැන් මෙහෙනම් අපි කෝච්චි වලට දුවනවනේ එහෙම ඕනේ නැහැ නිකන් අර පටිය වගේ එකක් තියෙනවා ඒකට කකුල තිබ්බහම වේගෙන් ඒක යනවා අපි ඒකට නැග්ගහම ඒකේ ඔටෝම යනවා ෂෝක් ඉතින් අපිට දැන් මෙහෙ පඩිපෙළ එහෙම නගින්නවත් පුරුදු නෑ ඒව ගිහින් එච්චරකට ඒවත් හැමතැනම තියෙනවා මේ ටිකේ පොඩ පරිස්සමෙන් මෙහෙරේ පාර පටුයි මාවතගම පැත්තේ තමයි ලස්සන ගෑනු ළමයි ඉන්නේ කොහෙද? මාවතගම නැද්ද නෑ. අවුසර නෑනේ. මාවතගම ලස්සන ගෑල්ලමෙක් හිටිය පාරේ බැලුවේ නෑ. ඔයා පාරවල මේක මේවා මේ වෙන දූරියන් જાතියක් දැන්ටි කහ පාට තාම බලන්න. නන්ද කහ පාටයි ඕනනම් දැකලා නෑ උඹ ගහක තියෙන. කටින් ගෙනල්ලත් දන්නේ. අනේ මා අපේ බයිකින් ওই පාටේ එහෙ මේ කාර්වල දැන් මේවා කියලා තියෙන බේබී ඉන් කා කියලා බබෙක් ගෙනියනකොට ඒ කාර් එකේ ගහනවානේ බේබී boy baby on board හරි baby on car හරි එහෙම දානවා ඉන් කා කියලා දානවා මේක යන්නේ නැහැ බබා දෙතරද මේ ඒ බල්ලෝ ගෙනියන ඒ වගේ දාල් දෙන කෙනෙක් ගෙවල් වල බල්ලෙක් යනවා නම් වාහනේ dog in car dog on board එහෙම දාලා ඇරයි යන්නේ ඒ වගේ උන් ඔළුව වල දාගෙන යනවා එහෙ අර මෙහෙ වගේ ආවට ගියාට බල්ලෝ හදන්නත් බෑනේ උන්ව මේ අරයි යන්න ඕනේ කියන්නේ උන්ව සර්විස් කරන්න උන්ව සැලුන් අරයි යන්න ඕනේ උන්ගේ මේ දත් පරීක්ෂා කරන්න ඕනේ වැක්සින් වෙලාවට දෙන්න ඕනේ චිප් එකක් දාන්න ඕනේ ඒ කියන්නේ ලේසියෙන් බල්ලෝ හදන්න බෑ මෑරුණොත් මොකද කරන්නේ? මැරෙනවත් ඇති ඉතින් එතකොට ඒව ඉතින් නරකට දානවා ඉතින් මේ බබා කුණු ඒවට කොහොමද දන්නේ මොනවා කරන්නේ මොනවා කරනවද දන්නේ අනේ ඒක නම් දන්නේ මොනවා කරනවද කියලා ආදහනගාරයක්. අය අර මේ මුස්ලිම් අයට නම් තියෙනවා මැරෙන අයට ආදහනගාර මුස්ලිම් අයට විතර නෙමෙයි ඕනම කෙනෙක්ට ඒව පොදු තියෙනවා ආදහනගාර කියන්නේ මේ සෙමෙට්‍රි වලලනේම තමයි තියෙන්නේ ඒ පුච්චනේ
දැම්මේ. ඒ නිවේදිතාගේ මේ කම්පැනිය ලොකු කම්පැනියක්. එහෙ තියෙන ගොඩාක් ඒවා අයිති. ඒකේ සම්පූර්ණ මේ ඔක්කොම අයිති කෙනාගේ පුතා මේ ඊයේ පෙරේද අවුරුදු 25යි. අර එහෙ තියෙනවනේ අර සුපිරි කාර් තියෙනවනේ. ඒ කාර් එක තමයි ගිහින් තියෙන්නේ. ඌ වේගෙනුත් යනවලු. ගිහිල්ලා ටිපර් එක වදිනකොට පිටිපස්සෙන් තව එකක් ඇවිල්ලා ටිපර් නෙමෙයි කන්ටේනර් එක. කන්ටේනර් එක වදිද්දි පිටිපස්සෙන් ලොරියකුත් ඇවිල්ලා මෙයාගේ වාහනේ කන්ටේනරේ අස්සෙලු චොප්ප වෙලා ඒක අර පොඩි කාර් එකක්. මේ පොඩි කියන්නේ මේ මිල අඩු එකක් නෙමෙයි. මිල හොඳටම වැඩි. ඒ වුණාට ඒ කාර් වර්ගය නිකන් ෆ්ලැට් වගේ. අර සෙල්ලම් කාර් වගේ. මේ හරිම අමුතු ඒ කාර් වර්ගේ. ඒකේ මෙයා හිර වෙලාලු. කාර් එක කඩලා මේවා කළලු එළියට ගත්ත කුඩු වෙලාලු මෙයාව. ඊට පස්සේ මේ එයාගේ තාත්තා එතෙන්ට ගියාම එයාට කලන්තේ දැම්මලු. කියන්නේ සිහිය නැති වුණාලු ඒ පුතාව ඒ විදියට දකිද්දි. එක පුතයිලු. දුව බැඳලාලු මේ ඒ කියන්නේ මුළු කම්පැනියම ඊළඟට අයිති වෙන්න තිබ්බ එක්කෙනා. ආයිතින් දරුවොත් නැලු. මේ දුවට ඉතින් අයිති වෙයි. ඒ වුණාට පව් ඉතින්නේ මේ එයාලා එක්ක හොඳට කතා බහ කරලා ඒ නිවේදිතා කිව්වා එයා බොස් වුණාට ඔය එයාලට තියෙන ඇන්ටි නැව් තියෙන්නේ. නැව් කම්පැනියක් තියෙන්නේ. නැව් තව එක හොටෙල් ඒව ඔක්කොම තියෙන ගෲප් එකක්. ඒකේ දැන් ඔය නිවේදිතා වැඩ කරන්නේ නැව් වල එකක්. බෝට්ටු නැව් ඒවා විකුණන්නේ. ඉතින් මේ ඒ බෝට් ෂෝ එකට ඇවිල්ලා හොඳට කතා කරාලු විහිළුවෙන්. එයාට හින්දි පුළුවන්ලු. ඒ මැරිච්ච කොල්ලට. අවුරුදු 25යි. මේ නිවේදිතාට හින්දියෙන් ඇහුවලු කොහොමද මේ ඔයා දැන් මොකද මේ විස්තර ඇහුවලු හින්දියෙන්. අහලා ඉවර වෙලා ඒ කිය පැන වැඩ කරනවනේ. ඇයි ඉතින් ඔයා මේ ඔක්කොම කරන්නේ කියලා ඇහුවලු. වෙන කට්ටියටත් දෙන්න ඔයා කරන්න. ඔයා ඔක්කොම කරන්න ඕනේ මෙතන මෙහෙම කියලා. අර හරිම මේ හොඳ කෙනෙක්ලු. උන්ට පට්ට සල්ලියක් තියෙන්නේ එමරාටි. එමරාටි කිව්වම කට්ටිය මේ වචනයක්වත් කියන්නේ ඒ රටේ අයනේ. අපේ ක්ලිනික් එකට ගෑණියෙක් එනවා. ලෝය කෙනෙක්. ඒ රටේම පුරවැසි ගෑනු කෙනෙක්. ඒ ගෑනු කෙනා මේ මගේ හෑන්ඩ් බෑග් එක වගේ බෑග් එකක් අරන් එනවා. ඒ බෑග් එකේ මේ ඔක්කොම මේ ගාංචු බෙල්ට් මේවා මේම එක එහෙම ඔක්කොම රත්තරන්. මං ගාවට ඇවිල්ලා ප්‍රෙෂර් චෙක් කරගන්න එනවනේ. බෑග් එක මගේ අතට දුන්න තියන්න කියලා පුටුව උඩින්. පුටුව අම්මේ මං ඒ වගේ බෑග් එකක් අල්ලලත් නැහැ ජීවිතේට. මට බය හිතුණා ඒක අල්ලන්න. මේ මම ඊට පස්සේ මේක දීලා කිව්වා මෙතනින් තියන්න කියලා. ඊට පස්සේ අපේ ඉතින් කොහොමද CCTV අනම්මනම් තියෙනව නැති වෙන්නේ නැහැ. එහෙ කොහොමද නැති වෙන්නේ නැහැ. මුකුත්ම නැති වෙන්නේ නැහැ. ඒකි බබා මෙහෙම අර මතුරන්නේ. මතුරනවනේ. උංගාව තියෙන අතේ නිකන් අර අපේ ඇටමාලේ වගේ. උන්ගේ තියෙන ඇන්ටි ඇටමාලයක් වගේ එකක්. උන් ඒක මතුරනවා. අන්න ඒකත් රත්තරන් කියන්නකෝ. කොහොමෝ මන් දන්නේ එච්චර සල්ලි තියනවා. ගෙවල් දොරවල් හදන්න නැතුව හම්බ කරගන්න. නෑ ගෙවල් මාලිගා වගේ බුදු අම්බෝ. ඒ වගේ වැඩකාරයෝම 25ක් විතර ඉන්නවා. එක ගෙදරක ඩ්‍රයිවර්ස්ලා 3ක් විතර ඉන්නවා. ළමයි එක ළමයාට එක වැඩකාරයා ගන්න ඉන්නවලු සමහර ගෙවල් වල. රෙදි ඒ කියන්නේ ඒ වගේ ළමයි බලන්න වෙනම අය, රෙදි සෝදන්න ඒ වගේ ක්ලීනින් වැඩවලට වෙනම අය, ගාඩන් එකට වෙනම අය. එහෙම ඉන්නේ. අම්මෝ. උන්ට ඉතින් අවුලකුත් නැහැ. මෙහි මිනිස්සු ලාභෙටනේ. කියන්නේ පොඩි පඩි වලටනේ යන්නේ. ඉතින් ඩිරම් 1000 1500. හැබැයි ඉතින් කණ්ඩ ඉන්න ඔක්කොම දෙනවා. ඔක්කොම දීලා තමයි අර පඩිය. ඉතින් පඩියම ඉතුරුයි. දැන් අර ගෘහ සේවයට යන අයට අපිට වැඩි සල්ලි ඉතුරු කර හැකි. එහෙම බලන්න. අපි දැන් ඉන්න කණ්ඩ ඇවිදින්න කියන්නේ මේ ට්‍රාන්ස්පෝර්ට් ඒවා ඔක්කොම ගෙවනවනේ. අරුන් අර ගෙවල් අස්සටම වෙලා උයා ඉතින් ඔය ඉන්නවා. එයාලගේ මේ අර නෝම්බි තියෙන්නේ. නෝම්බි කාලෙට මේ නෝම්බි ඉවර වෙනකොට ඔයාලගේ අවුරුදු
විරුද්ධ ඊඩ් එක කියලා තියෙනවනේ. ඒ තෙල් ටිකක් ගන්න ගහමු. කාඩ් එකෙන්ම ගහියක නේද? නැත්නම් 1000ක ගහමු. අතේ 1000ක් තියෙනවා. මේ මංගා නෑ තියෙනවා ටිකක් තියෙනවා. නෑ 1000ක් කියන්නේ කිලෝමීටර් 15 මදිනේ. එහෙනම් කාඩ් එකකින් ගහමු. ආනන්ද දෙන්න. අම්ම එහෙනම් කීයකද ගහන්න ඕනේ? 2000ක ගන්න බෑ. එහෙනම් 1000ක් දෙන්නකො මං ගාව 1000ක් තියෙනවා. මේකේ මාරු කරමු. එපා ඇන්ටි කිසාලේ තියාගන්නකො. නේ දැන් මල් එහෙම ගන්නත් එපා ඇත්තේ. 1000ක් දෙන්නකො. QR එක තිබ්බ නේද? ඔව් ඒවල තිබ්බා. අනික 2000ක ගන්න. ඇතිද? ඇති. ආය වැදුනා. දෙන්න. තුනකම ගහනවද? නෑ නෑ පාපා 2000ක් ගන්න. ආය එද්දි ගහමු. මම මේක තියාගන්නකො. මම මේක ළඟ නැත්නම් තියා- කාඩ් එක දෙන්නකො. ඇයි ඒ? කාඩ් එකෙන් ගන්න. නෑ කිව්වොත් මේ වගේ ටැක්ස් වදිනවද දන්නේ බබා? නෑ නෑ. නෑ අය 2000ක් ගන්න. QR එක. ක්‍රෙඩිට් කාඩ් එක දෙන්නේ. අම්මා ඔයා මේක දැන් තියාගන්න කාඩ් එකකින් ගහන්න ගත්තා. QR ඉල්ලනවද? නෑ. ලීටර් 4.80ක් වගේ. ඒ කියන්නේ ලීටර් 5යි කියන්නේ 15 සර පහ ගියේ. 15 සරක් 4 60යි 75යි නේ. ලන්දේ එද්දි අය ගහන්න වෙන්නේ. මනල ගන්න බොරුවට වරුන්ට දෙන්න ඕනේ නෑ. ඔව් අන්න ඒකයි. නම් දැන් අර මේකේ අර මාක් එක වැටුණා. ඒත් එක්කම තමයි මම ගියේ. අපිට දෙද්දිත් මාක් එක වැටලාද. ඉස්සර ඉතින් 2000ක ගහලා සෑහෙන්න යනවා. දැන් ඉතින් තෙල් බිලත් එක්කනේ. ලොකු වෙසක් පොඩුවක් තිබුණා. දලදා පෙරහැරත් බලන්න ආසයි. ඇස් දෙකෙන් කවදාවත් බලලා නෑනේ. ටීවී එකේනේ බලලා තියෙන්නේ. අපි බලමු මේ යන්න විදියක්. අලි හැම ලස්සනට තව ටික කාලයක් ඇති අලි දලදා මාලිගාවට අලියෝ නැති වෙනවලු. පෙරහැරට. අර නිලංග දෑල බණ්ඩාර කියන්නේ නිලංග නේද? එයා නේද? තියවඩ නිලමේ කියන්නේ. දැන් අලි නැල්ලු. කැලෑලි දැන් අල්ලන්න තියෙනවා දඟ කරගෙන. ඒ උන්ව බෑනේ අන්ති පෙරහැරවල වල ගෙනියන්නේ. උන් මේවා කෙනවනේ. අර පුරුදු හීලෑ අලියත්තු ඒ උන් නැල්ලු දැන්. පව්වනේ. එතකොට රොබෝ වගේ අලි හද. තව ටිකක් කාලයක් යද්දි අපේ දේවල් නැති වෙනවා.
බැන්දත් නැති වුණා. අර අපි බලන්න ගියා මතකද ඇන්ඩි? මේ පාරද? අපේ වීර බප්පල ඉන්නේ මේ පාරේ. වැව් උඩ. ඔය පැත්තෙන් 4ලියද්දට යතේ. කුමුදුලේ ගෙදරටත් යතේ කිව්වේ පාරේ. කුමුදු ගෙදර හිටියා නම් අනිවාර්යෙන් යන්න තිබ්බා. එයා නෑනේ ඉතින්. එයා නැතුව ගිහින් වැඩක්. බැන්දහම ඉතින් නේද? අම්මයි තාත්තයි ගෙදරලු. තාත්තා ඉන්නේ ඉඳ හොඳ. ඔව් ඒ හිටියට ඒ අම්මයි තාත්තයි එහෙම ලොකු කනෙක්ෂන් නැහැ. ඒ කියන්නේ මේ කණ්ඩු විල කරනවා දෙනවා කතා කරනවා. ඔව් නෑ බෑ කතා තියෙනවා. අර ඒ මාර නිකන් අපේ තාත්තලා එහෙම ඉද්දි එහෙම නෑනේ. ඇවිල්ලා උයන කල් ළඟට වෙලා ඉඳගෙන ඉන්නවා. කතා බහ කරනවා, කඩේ යනවා, බැංකු යනවා අම්මා එක්කමනේ. ඒ වගේ නෑ. ඒ තාත්තගේ පාඩුවේ අම්මාගේ පාඩුවේ උයපුවම කනවා බොනවා. එයාලගේ එහෙම ලයිෆ් එකක් තියෙනවා. වැඩ තමයි කොච්චර. වැඩ ඒ තාත්තා මී පැණි මේවා කරනවා. මී මැස්ස වගා කරනවා. ඊට පස්සේ මෙයාලගේ වත්තේ හරියට සරුයි. ගොඩ જાති ඔය අන්නාසි. ඊට පස්සේ කොහිල වලක් තියෙනවා. ඒකෙන් ලොකු ගණන් එයාලා කොහිල අල විකුණලාම හොයනවා. ගොඩාක් දේවල් තියෙනවා එයාලට. කජු. ඒ කජුව නම් මේ උඩවත් මේකෙන් අර කන්ද වගේ තියෙනවානේ. ඒකෙන් එයාලා ඒ කජු හැමනම් ඉස්සර කුමුදුලාගේ අම්මා බත් ඒවනවා අම්මෝ පට්ටරමයි. මට තාම මතක් වෙනවා ඒක. හරිම රසයි කෑමේ. මට ආයේ ජපන් බඩු කොල කන්න ඕන අනේ ගෙදර ගිහිල්ලා. මට දැන් ආයේ මතක් වුණා ඒක. කොසුයි ජපන්. තලපත් මාළු හැම කන්න ඕන අනේ ගෙනල්ලා අරගෙන අපි අදී ආවා. ඔව් අරගෙන නෑ ඇන්ටි තලපත් එහෙම. එහෙ තියෙන්නේ මේ මොනුන්ද බබව්? කිම් ෆිෂ් කියන්නේ මොනුන්ද? කෙලවල්ද නෑනේ. මොකද? කිං ෆිෂ් කියලා ඉන්නවා එහෙ. ඒ කිං ෆිෂ් කියන්නේ අර පෙති කපලා දෙන ඒවා. පෙති කපන මාළුවේ. මොනවද තෝර වෙන්න ඇති අම්මා. කිං ෆිෂ්. රහයි ඒකත්. එයාලගෙන් අපිට පෙති දෙකක් වගේ කපලා ගත්ත හැකි මේ බැද ගන්න. මෙයාටයි මටයි ලොකු පෙත්තක් එහෙම දෙනවා. එහෙ හැබැයි වැඩේ තියෙන්නේ අපිට ඇති ප්‍රමාණයට අර තනියෙන් ඉන්න මිනිස්සු ගොඩාක් ඉන්නවනේ. ඒ නිසා ඉස්සෝ උනත් 4-5ක් උනත් ගන්න පුළුවන්. අපි එහෙමනම් ගන්නෑ. මම 500ක් අරන් එනවා අරන්. මේ හරියට අද වාහන මේ පාරේ. ඉරිද හින්දා. අනේ ඉතින් අශ්විමනිකජේ මට වඩා ගන්න ඕනේ ආවේ ලොකු ඇතිද. තූටි කෝටි. එයාගේ පූල් ටිකක් අරන් එන්නත් බබාර ෆොටෝ එකක් හදාගන්න. අර අපි දෙන්නගේ කෙස් දාලා එයාගේ පූල් දාලා අර චිත්‍රයක් අඳලා අර ඒකක් හදාගමු ඈ. මගේ යාගේ අර තෙමු එකේ අර අයියා ෆොටෝ එකක් හදලා තිබ්බේ. ඒකට වගේ බබා අපේ අර ෆොටෝ එක අප්ලෝඩ් කරලා ඒ ටෝගෝගේ අපේ එක හදමුකෝ. ඒ මල්ලි කියනවා දෙයියන්ගේ පීඩෙන් ලෙඩක් දුකක් නැල්ලු හොඳට එයා ඉන්නවලු ටෝගෝ. පවුනේ දම්මා. ඒ මල්ලිට හොඳ වෙන්න අම්මද සමහර තැන්වල වයසක ගෑනුවයි තියාගෙන ඉන්නවනේ ඇන්ටි. කටු අනෝ දානමනම් නෑගල පොලේ අපි ආවේ අර පැත්තෙන්නේ. නෑ දෙතන ඉන්නවා.
එතනින්ද ආවේ? කොළ ගාවේ. ඒ ළමයා හොයාගනි බලන්න. බබා. ඇයි ගැස්සුනේ? නෑ එතන මේ බ්‍රේක් එක ඩක් වගේ තිබෙද? බස් එකට ටිකක් මෙහාට යන්න ඉඩ තියෙනවා. මම මේ කියන්නේ ගියේ මේ උඩහ ගෙදර නැන්ද දැන් හිතෙනවා ඇති අම්මට සිරි වාහනේ කුයි රත්තරන් මාළෙකුත් මං කියනවා ටෙලිෆෝන් එකට දැම්ම කියලා වාහනයක්. අයි හොයන්නේ ගෙදරට හොරු පණියෝ කියන්න එපා. සල්ලි නෑ නේද? ඔයාලා මරයි. සල්ලි නැගගෙන අපි මරන්නේ. සල්ලි නෑ වගේ ඉන්න ඕනේ. ඔව් තියෙන පෙනුමක් පෙන්වන්න එපා. නෑ ඇත්තටම කියන්නේ ලංකාව හරි දරුණුයි. ඩුබායි වල වගේ නම් අවුලන්නේ. අපි මේ ආපු ටිකටත් බය මම මෙයාට ඊයේ මට අච්චර ඔය පුච්ච මල් පූජා වුණාට මට බයයි ෆෝන් එක උස්සයි කියලා. පිටිපස්සෙන් ආවේ බලබල. ඔව් ලක්ෂ 7ක විතර ෆෝන් එක උස්සයි කියලා. අයියානේ මිනිස්සු පිනට තමයි ඇති බොරුවට යන්නේ උනාට ඕවත් කරන ඔයස්. ඔව්. කොළඹ එහෙමනම් යද්දි ඇන්ටි ඔය කොළඹ යනකොට ෆෝන් එකේ එහෙම මේ කියන්නේ බෑග් එක තියනවා නම් මෙහෙම අතටම කරගෙන මම ඉස්සර ඕපන් එකේ වැඩට යද්දි එහෙම මෙහෙම මගේ කීලට තද කරගෙන යන්නේ. ඇදලා ගන්නවා. හොරු ඒ කියන්නේ උන්ගේ රස්සාව මේක. ඔව්. එහෙම ඉන්නවා. අර ජයතිලකලාගේ අම්මා විහාල්ලගේ අම්මා මේ රත්තරන් බඩු ටික ඔව් බේරගෙන නේද? බේරගෙන මේ තියාවලු මෙහෙම කර පොඩි පර්ස් එකනේ ඔව්. අතේ එල්ලගෙන ආවලු. මෙව බස් මේ ත්‍රිවිල් මේකකින් ඇවිල්ලා මේකිට ගහපු ගමන් එතන වැටුණලු. බලන්න පර්ස් එක ඇදගෙන ගියාලු යන්නේ කිව්වේ. තියෙනවා. නවත්ත කටුවනොද තිබ්බා. අනේ බබා. නොමි. අර ආච්චි කෙනෙක් ගාව තිබ්බා. ඔයා දුරාව වැඩි බබා. වෙනම හරවල ගන්න. හරවනවද? යන් ඒ පොඩ්ඩක් යන්නේ බැහැලා කරන්නේ මහන්සි. අනේ වයස ආච්චි කෙනෙක් එයාට සල්ලි කීයක් කර දෙන එකත් හොඳයි නේ. ඒ වගේ මිනිස්සුන්ට තමයි දෙන්නත් ඕන. මොන ඔතන ඉන්නේ. ඕඩර් ඉස්සරහට ගිහින් නවත්තලා ආච්චි අම්මා ෂේප් එකේ එන ගිනි ගානක් කියන්න. පොඩ්ඩෙන් මාර පැත්තට මාරවන්න. ආච්චි කපටිය ආච්චි ගියේ දන්න ලොකු ගාන. 500ක්වත් කියනවා. කියනවා. ලෙඩකට ගෙනියන්න කියන්නේ ආච්චි පින්නට දෙන්න කියලා මේ ලෙඩ කොන්නේ. ආච්චි තමයි වෙන ජීවත් වෙනවා. අර අපේ අත්තා මතක ඉස්සර මට හොඳම දොඩම් පැල දෙයක් විතර මාමගෙන් අරගෙන කීයකටද විකුණන්නේ? සිගරට් බොන්න කීයට 100යි. ආච්චි දැන් දන්න මොකටද දෙන්නේ කියලා. ඉස්සෙල්ලා කෙහෙල් මොහන්න ඕන. ඊට පස්සේ ඔව් කියලා ඉස්සෙල්ලා කෙහෙල් මොහනලා ඊට පස්සේ අර විදිහට දාන්න. කෙසෙල් මොනන් 70යිලු පහුවනේ මේ කටුවනෝද කිලෝ එක 150යිලු ඉදිච්ච නෙමේ තියෙන්නේ ඇන්ටි පොඩ එනවාද ඒක හොඳ එකක් තෝරගන්න හොඳ එකක් දෙකක් විතර ගන්න කටු මෙව උන එක එන්නද බලන්න කේල් මොය 70 නම් ගම්මෝ පිට ආත්ති කඩපුවා